313ට ඉහළ ගියාද? අපේ ආදායම් ඉලක්ක කොහොමද? උද්දමනයේ කීයද ඉලක්කේ? ඒ වගේම අලුතෙන් එන පොලිසිස් මොනවද? අයිබන් කියලා පිළිගන්න අපේ YouTube යාළුවෝ හැමෝම අද ASI එක ගත්තොත් 23527යි ඒකක 233ක අධික වර්ධනයක් මාකට් එක ඉතාම හොඳට ඇක්ටිව් වෙලා තියෙනවා. මොකද 10 බිලියන් අද ඉක්මවා ගියා 12 බිලියන 12ක් ටර්න්ஓවර් එකක් තියෙනවා. ඉතාම හොඳ ටර්න්ஓවර් එකක්. වොලියුම් එක මිලියන 223යි. ට්‍රේඩ්ස් ගත්තොත් 65,000යි. අතිවිශාල ට්‍රේඩ්ස් ප්‍රමාණයක් නේ. ඉතින් මාකට් එක හොඳටම ඇක්ටිව් වෙලා තියෙන හොඳටම රත් වෙලා තියෙන මාකට් එකක් හොඳ තත්ත්වයක තියෙනවා. අපි ඇඩ්වාන්ස් චාර්ට් ගිහිල්ලා බලමු. ASI එක ගත්තොත් ඔයාලට පේනවා ඇති දැන් මේ බෝලින්ජර් බෑන්ඩ් එකේ අපර් බෝලින්ජර් බෑන්ඩ් එකත් කඩාගෙන ගිහිල්ලා තියෙන. දැන් මේ ඊයේ දවසේ පොඩ ඇබ්නෝමල්. අද දවසේ වොලියුම් එක සෑහෙන හොඳ වොලියුම් එකක් ඇහිලා තිනවා. කාලයකට පස්සේ කියන්නේ මෙන්න මේ තිබ්බ ප්‍රමාණයට වඩා විතන්ලා උඩට ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවා RSI එක එතකොට හැබැයි ඕවර් බෝට් අවස්ථාවට ඇහිලා එතනින් උඩට පොඩ්ඩක් කඩාගෙන යන තැන තියෙනවා. ඉතින් මෙතන ගත්තොත් එහෙනම් පොඩ්ඩක් රිස්ක් කියලා තමයි ඉතින් කියන්නේ RSI වල. හැබැයි මේ බෝලින්ජර් බෑන්ඩ් වල MACD ඔයගලන්ට පේනවා ඇති බයි හුක් එක වැදුනට පස්සේ ඉදිරියටම යනවා. OPV එකෙත් මේ වොලියුම් එකත් එක්ක හොඳ ක්‍රමික හොඳ වර්ධනයක් තියෙනවා. ඉතින් මේක හොඳ ලක්ෂණයක් මාකට් එකේ. අපි සුපුරුදු පරිදි අපේ සෙක්ටර් වයිස් ඇනලිසිස් එකට ගිහිල්ලා බලමු. කන්සියුමර් සර්විස් ගත්තොත් මෙතනින් ගිහිල්ලා දැන් මේ හරිය පොඩ්ඩක් හෝල්ඩ් වෙලා වගේ තියෙන ගතියක් තමයි අපිට පේන්න තියෙන්නේ. හරි අපි ඊළඟට බලමු සුපුරුදු විදිහට අපේ ෆුඩ් ඇන්ඩ් බේවරේජ්. ෆුඩ් ඇන්ඩ් බේවරේජ් වල නම් තවමත් හොඳ පුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඉහළට කඩාගෙන යන ගතියක් තමයි තියෙන්නේ. ඒ වගේම යාළුවනේ මේක යන අතරතුරේ මතක් කරන්න ඕනේ අපි සබ්ස්ක්‍රයිබර්ස්ලා 14000 පැන්නුවා. මම හිතන්නේ ගිය අපි ෆුල් ටයිම් වීඩියෝ කරන්න අරගෙන අවුරුද්දක් විතර ඊට කලින් අපි 7000ක් වගේ හිටියේ. ගිය අවුරුද්ද පටන් ගන්න කලින් එතකොට ඉතින් අවුරුද්දක් ඇතුළත 7000ක් දීලා තිනවා. ඉතින් ඒකට සබ්ස්ක්‍රයිබර්ස් වැඩිලා තිනවා. ඒකට ඉතින් ඕගොල්ලෝ දුන්න උදව්වට කෘතවේදී වෙනවා. හැමෝටම බොහොමත්ම ස්තුතියි. thank you හැමෝටම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක ඉන්නවට හැමදාම. බැංකු ගත්තොත් එimhe බැංකුත් හොඳ අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක තියෙනවා. ඔයාලට වෙන තේ RSI වලට කඩාගෙන ගිහිල්ලා තියෙනවා. හොඳම බුලිෂ් ට්‍රෙන්ඩ් එකක තියෙන සෙක්ටර් එකක් විදිහට බැංකු අපිට දකින්න පුළුවන්. මොකද කාලයක් මේක නිද්‍රාශීලීව තිබිලා නමුත් දැන් හොඳට යනවා. ඊට පස්සේ අපි ඩයිවර්සිෆයිඩ් ෆයිනෑන්ස් ගත්තොත් ඒක නම් එච්චරම නැහැ. නමුත් යම්කිසි බුලිෂ් ට්‍රෙන්ඩ් එකක තියෙන බැංකු තරම් නැහැ නේ. ඊට පස්සේ අපි සුපරිදි පරිදි බලමු යුටිලිටි කොහොමද කියලා. යුටිලිටි සෙක්ටර් එක. හරි යුටිලිටි සෙක්ටර් එක ගත්තොත් නම් මේ පොඩ්ඩක් උඩට ගිහලා අද දවසේදී පොඩ්ඩක් සෙරින් ටිකක් ගිහලා තියෙනවා. ටිකක් වැඩි වොලියුම් එකකින්. ඒක ඉතින් පොඩ්ඩක් බලන්න නා ඇයි මෙහෙම උනේ මොනවද උනේ කියලා ඩීටේල් එක ගිහිල්ලා. හරි සුපරිදි පරිදි අපි බැලුවොත් එහෙම top 10 gainers ලා අර අලුතින් ආපෙකනේ wealth trust securities 170කින් ගිහින් ඉතින් හරිම abnormal මාර යාමක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊයේත් ඔයගොල්ලෝ දන්නේ නැති මම මේක ගැන ලොකුවට කතා කරන්නේ නැති හැමෝම කතා කරන හින්දානේ අපි බලන්නේ හැමෝම කතා නොකරන එක. resource energy එකත් වැඩි වෙලා තියෙනවා නේ හැම කිසි level එකකට හිටලා තියෙනවා. ඊට පස්සේ අපි top 10 losses ගත්තොත් එහෙම එතනනම් විදු ලංකා එකේ එන්ෂා එක තමයි තියෙන්නේ. ACL ප්ලාස්ටික් අඩු වෙලා තියෙනවා. කලින් ACL ප්ලාස්ටික් වැඩි වුණානේ එකපාරම. හරි. අපි top 10 share volumes ගත්තා. volumes වල උඩින්ම ඉන්නවා wealth trust security එක. ලී හෝල්ඩින් එකේ ක්‍රොසින් එකක් ගිහිල්ලා තියෙනවා. මේකේ මට මතක නිවුස් එකක් තිබ්බනේ. රැල් එක තියෙනවා. ඒ වගේම රිසර්ච් එනර්ජි PLR මේ ඔයගොල්ලෝ දකිනවා ඇති අපි අන්තිම දවස් ටිකේ රියල් ස්ටේට් වල හොඳ වර්ධනයක් දැක්කා. ඒ වගේම ඇස්කෝ ඉන්නවා, JKH එක ඉන්නවා, ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස්, එච්සෙනිට් බිස්නස් සොලියුෂන්, මහරජා ෆුඩ් ඔය ටික තමයි උඩින්ම ඉන්නේ. අපි මේකෙන් බලමු පොඩ්ඩක් රැල් එකනේ. රැල් එක අඩු වෙලානේ. රැල් එක මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් එක තමයි මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව අපිට ගත්තොත් එහෙම PLR එක අපි පොඩ්ඩක් බලමු නේද? PLR එක මොන වගේ ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ කියලා මේ PLR එක මෙන්න මෙතන තියෙන්නේ ලොකු වොලියුම් එකකින් අද PLR කියන තියෙනවා PLR එකේ ලොකු වර්ධනයක් තියෙනවා. මේ වගේ අපි ඇත්ති වෙන්න වීඩියෝ කරලා තියෙන යාළුවනේ ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඇස්කෝ නම් මොන JKH බලමුනේ. JKH එකත් හරි ඇබ්නෝමල් විදිහට සෑහෙන වැඩිලා තියෙනවා නේ. උඩකින් කෙලින්ම පටන් ගන්න තියෙන්නේ. ඒ ඩොනේෂන් එකක් දුන්නේ හින්දාද දන්නේ නැහැ නේ. අනික් කරන්න ලොකුට
බලන්න දෙයක් නැහැ නේ. අපි බලමු top 10 share turnovers. top 10 share turnovers ටික ගත්තොත් එimhe ලිය හෝල්ඩින් උඩින්ම ඉන්නවා. wealth trust ඊළඟට commercial bank තියෙනවා. commercial bank එකේ crossing එකක් ඇහිල්ලා ඊට අමතරව head national එක ACL cable prime land esco HNB X එක rain elevators ඇහිල්ලා තිනවා. මේකෙන් අපි bank com එක චුට්ටක් බලමු. .n commercial bank එකේ මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් එකක් තියෙන. ඇත්තටම ලොකු වොලියුම්ස් ටිකකින් commercial bank ඇහිලා තියෙනවා. මේ බලන්න සෑහෙන ලොකු වොලියුම් ටිකකින් ට්‍රේඩ් වෙලා තියෙනවා. ඒගොල්ලන් ප්‍රයිස් එකත් අප් වෙලා තියෙනවා. මේ commercial bank එක ගැන අපි අවුරුදු 5ක් ඉස්සරහට ෆෝකාස්ට් එකක් කරපු වීඩියෝ එකක් තියෙනවා. අපි end screen එකෙත් දාන්නම් බලන්න මේක. අපි මේවා ගැන කලින් කියලා තියෙනවා. අපි කියන්නේ මේ buy sell recommendation අපි කිසිම වෙලාවක දෙන්නේ නැහැ. නමුත් අපි මෙයා ගැන හොඳට ඇනලයිස් කරලා පෙන්නලා තියෙනවා ෆෝකාස්ට් කරන්න පුළුවන් පාස්ට් ට්‍රෙන්ඩ් එක net asset එක කොතෙන්ද යයිද EPS එක කොතෙන්ද යයිද dividend per share කොතෙන්ද යයිද කියලා ඉවරලා අපි ෆෝකාස්ට් කරලා තියෙනවා. ඉතින් ඒවයි ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ඒ වගේම බැංකු dividend දෙනවා ගොඩක් ඒවානේ පළමු කාර්තුවේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ ඒගොල්ලන්ගේත් පළවෙනි කාර්තුවේ. ඉතින් ඒ ඩීටේල් ටිකත් අපි ෂෙයා කළා ෂෝට් එකකින් ඒකත් බලන්න ඕගොල්ලෝ. හරි අපි ඊළඟට බලමු HNB කොහොමද කියලා. තුන්ගක් මේ බැංකු වලට මිනිස්සු එන්න හේතුව එකයි මොකද ඩිවිඩන්ඩ් දෙන හින්දා මේ පළවෙනි කාර්තිය මේ බලන්න HNB එක ලොකු වොලියුම් එකකින් අප් වෙලා තියෙනවා. බැංකු වලට කට්ටිය එන්න වෙන ගතියක් පේන්න තියෙනවා අපිට. ACL cable මොකද මේ කියලා බලමු අපි. ACL එකේ මේ සබ්ඩිවිෂන් එකෙන් පස්සේ යන ටික තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒකට මේකකින් අපිට විග්‍රහ කරන්න අමාරුයි. HNB X එකත් ආයෙ චුට්ටක් බලමුනේ අපි. එන්නේද කලින් බැලුවේ කමන්නේ දෙහෙට බැලුවත් නේ. ඉතින් X එකත් ඔයගලන්ට පේනවා ඉතින් හරි ඇබ්නෝමල් ෆිගර් එක මේ බැංකුව යනවා උඩින්ම කඩාගෙන. මෙච්චර බලපු එක අපි සම්පතුත් බලමු නේද? එතන සම්පත් බැංකුවත් ඒ වගේම තමයි වොලියුම්ස් වල টොප් 10 ෂෙයාර්ස් නැති වුණාට මේ බලන්න මෙයාට ඕවර් টොප් 154ට ගිහිල්ලා තියෙනවා නේ. අපි ෆෝකාස්ට් කරනවා මේගොල්ලන්ගේ මේ කාර්තු කරපු දැන් කාර්තු වර්ත හිට අනිද්ද එයි. අපි හිතනවා net asset එක 161කට විතර grow වෙයි කියලා තමයි අපේ ෆෝකාස්ට් එක තියෙන්නේ මේගොල්ලන්ගේ. ඒ වගේම අපි හිතනවා dividend per share එක past yearත් එක්ක අපි statistically calculate කළා. මේකේ වීඩියෝ තියෙන කරපුවා බලන්න ඕගොල්ලෝ. සාමාන්‍යයෙන් රුපියල් 11ක විතර dividend එකක් දෙයි කියලා තමයි අපේ ෆෝකාස්ට් එක තියෙන්නේ. හරි අපි යමු ඉස්සරහටනේ. ක්‍රොසින් වච්චේ ගත්තොත් එමද ක්‍රොසින් ගොඩක් වෙලා තියෙනවා. මේගොල්ලන්ට පේනති මාකට් එකක් අප් වෙනත් එක ක්‍රොසින් ප්‍රමාණය එන්න වැඩි වෙනවා. T එක ෆාම්ස් තියෙනවා, කමර්ෂල් බැංක්, LP ෆයිනෑන්ස්, HSNIT සොලියුෂන්, රැල් එක, නැෂනල් බැංක් එක, LIOC, ACL කේබල්, CINS, ලී හෝල්ඩින්, සෙලින්කෝ, සිලොන් හොස්පිටල්, මෙල්ස්ට්‍රොප් නේ. හිට් මැප් එකත් ගොඩක් ඇවිල්ලා නේ. හිට් මැප් එක පොඩ්ඩක් බලලා ඉන්න. මේ ටික මුල ටික වේගෙන් ගියා නම් ඇති කියලා හුඟක් කියනවා. ඒක ඇත්තනේ. මුල ටික නේ වැදගත්කම දෙන. ඊට පස්සේ ආයි මැද හරිය බලනවාට අග ටික චුට්ටක් බලන්න බලන්නේ. මොකද මේකමයි අපි top 10 gainers losses බලන්නේ. අර 10ට වඩා එහා ගිහිල්ලා බලන්න ඕනේ. නමනුකුල එහෙම ටිකක් loss වෙලා තියෙනවා. මම පොඩ්ඩක් නමනුකුල බලන්න හිතෙනවා. පොඩ්ඩක් බලමු. මෙන්න නමනුකුල plantation එහෙනම් අපේ එක තියෙන්නේ නේ 700 ගානකට ගිහිල්ලා තියෙන නම් මොකද හිතා ගන්න බැරි ලෙවල් එකක් නේ. මේ සබ්ඩිවිෂන් එකක් අතර ගේනවා. නිකත් බලපාන්න ඇති. හරි අපි ඩීටේල් සෙක්ටර් වයිස් ටිකත් බලාගෙන යමු. කන්සියුමර් සර්විස් ගත්තොත් එහෙම එන කන්සියුමර් සර්විස් මස්කඩෝ බීච් එක තමයි වැඩි වෙලා තියෙන්නේ. අඩු පැත්තෙන් වෙනසක් නැහැ නේ. ඊට පස්සේ අපි බලමු food and beverage ලොකු ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තිබ්බා. අපි බලමු මොනවද වැඩි වෙලා තියෙන්නේ කියලා. අඩු වෙච්ච නම් තියෙනවා මේවා ටීල් ස්මෝල් බ්‍රෝකර්ස්. වැඩි වෙච්ච පැත්තේ ගොඩක් තියෙනවා නේද? ට්‍රී එක ෆාම් සිලොන් ග්‍රේන් එලිවේටර්ස්. ඒ කියන්නේ මේ ඔයාලට පේන ඇති මේ මොකක්ද කුකුල් මස් ආශ්‍රිත නිෂ්පාදන වලට තියෙන ඒවා තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අපි නම් මේවා ප්‍රොමෝට් කරන්නෙත් නැහැ නේ. අපි මස් මාළු කන්නෙත් නැහැ. කන ඇට කන්න ගැන අපි තිමුකුත් කියන්නේ නැහැ. ප්‍රොමෝට් කරන්නේ නැහැ. හරි ඊට පස්සේ බැංකු ගත්තොත් එහෙම බැංකුවල මේ ඔයගොල්ලන්ට පේනදී පොඩ නමුත් තාම දුර ගමනක් යනවා. DFCC සෑහෙන වැඩිලා නේ 4.40කින් වැඩිලා
HNB X එක අපි පෙන්නවා සිරාන් බැංක් එක වැඩි වෙලා නේ. අපිට DFCC බලමු. මේ බැංකුව යන හින්දා බලන්නේ අපි. මම DFCC මේ ඔක්කොම බැංකු උඩින් පටන් ගත්තේ අද නේ. එහෙන තැනකට ගිහිල්ලා තියෙන බැංකු ටික. හරි අඩු වෙච්ච පැත්තෙන් ගත්ත ලොකු වෙනසක් නැහැ නේ. හරි අපි බලමු ඊට පස්සේ diversified finance ටිකේ නම් අරක diversified finance වලට අයිති නේ. wealth trust එක. wealth trust securities හිල්ලා තියෙනවා නේ. ඊට පස්සේ SMB තියෙන්නේ නේ. ඊට පස්සේ සිංහ ෆයිනෑන්ස් හිල්ලා තියෙනවා උඩට. සිංහ ෆයිනෑන්ස් ගැන අපි වීඩියෝ එකක් කළා ඊයේ. ඒකත් දැන් වැඩි වෙන්නේ නේ. නෑ අබාන්ස් ෆයිනෑන්ස් නේ අපි කරේ. සිංහ ෆයිනෑන්ස් හිට කලින් කළාද නෑනේ. ඔන්න සිංහ ෆයිනෑන්ස් කරන්න ඉල්ලන්න කැමති නම් රියල් එස්ටේට් බලන රියල් එස්ටේට් වල මං කිය පොඩි අප්වර්ඩ් එකක් තිබ්බා. කාගෝ බෝඩ් ඩෙවලොප්මන්ට් තියෙනවා ඔන්න ලී හෝල්ඩින්. එතකොට ලී හෝල්ඩින් ප්‍රයිම් ලෑන්ඩ් හොඳයිනේ. ටිකක් වැඩිලා තියෙන රියල් එස්ටේට් පැත්තේ රියල් එස්ටේට් කියනනම් ඉතින් අවුරුදු ගාණක් තිබ්බා වටිනේ ඒවානේ. ඉඩමක් ගත්තා වගේ තමයි. මේ බණ අද විශේෂයෙන් බව 10%කින් අඩු වෙලා අනික් වෙන ලොකු වෙනසක් නැතනේ. හරි නේද? මේ ඊට වඩා බලන්න දෙයක් නැහැ නේද? එන්න ඕන ක්ලෝස් කරලා ගියා අපි ඉස්සරහට. මතක් කරනවා යාළුවනේ කමෙන්ට් එකක් දැම්ම නැත්නම් හැමෝගෙම කමෙන්ට් එකක් දාන්න 1000ක් බලනවා මේ වීඩියෝ එක අඩුවතර මේ 100ක්වත් කමෙන්ට් නැහැ. ඉතින් දුකයි එකකින් දැන් මම පොඩි කමෙන්ට් එකක් හරි දාලා යන ෆිට් එකක්වත් දාලා යන්න. හරි contribution to ASPI ගත්තොත් එහෙම positive contributors ලා 125යි negative contributors ලා 99යි. හරිනේ positive එකෙන් HNB උඩින් ඉන්නවා සම්පත් commercial DFCC තනිකර බැංකුව තමයි නේ. ඊට අමතරව මේ central finance එකත් ඇවිල්ලා තියෙනවා. negative පැත්තේ නම් CRS එක, rich එක, GOAR, gear, AEL මේ වල construction පැත්තෙන් ආයුට්ටක් අඩු වෙන ගතියක් පේන්න තියෙනවා. හරි. මේ දින මම කිව්වේ JKH group එක රුපියල් මිලියන 400ක් ඊළඟ කොට නැගීමට යාළුවා මේ ගොඩාක් තාමත් ආධාර ලැබෙමින් පවතින ලංකාවේ බලන්න මේ තාම වටිනවා. ඊට පස්සේ මෙතන ඩොලර් බිලියනයක ආයෝජන සඳහා වසර 15ක බදු සහනයක් ලබා දීමට වරාය නගර නීතියෙන් පියවර ගිලා. මේකට නීතියක් වෙන මොකද දන්නේ නැති වෙනම ඇක්ට් එකකින් මේවා කරලා තියෙන. ඉතින් ඊටාම හොඳයි. මේක කියන්නේ මොකද්ද මේ ඩොලර් බිලියන 1යි. ඒක මේවා ගොඩනගන ව්‍යාපෘතියට ඩොලර් බිලියන 1.4ක් ගිහිල්ලා තියෙනවා. නමුත් මේකේ මේ ගිය ගානට ප්‍රතිලාභ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මේකට ආයෝජන කැඳවන්න මේ ආණ්ඩුව සෑහෙන්න මහන්සි වෙනවා කියලා කියන්නේ. උපාය මාර්ග වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරික වර්ගීකරණ ඇත්තේ ඒ පළවෙනි එක ඩොලර් බිලියන ඩොලර් මිලියන 500යි ඩොලර් මිලියන 100යි ඩොලර් මිලියන 25යි. මේ නීතිය පාර්ලිමේන්තුව අනුමත කරලා වෙනම නීති ගෙනල්ලා තියෙනවා ආයෝජන ගෙන්න ගන්න හොඳයි. ඉතින් මේකට ආයෝජන එනවනම් ඊට පස්සේ කියනවා දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියන ඉතාම සතුටුදායක ආරංචියක් නේද? එතකොට මේක ඇමරිකන් ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය නොවැම්බර් මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 791 වැඩිවීම. නේ මම හිතන්නේ මේක ආධුනිකයත් අපේ මේ වීඩියෝ බලනවා ඒවා මේවා ඉතින් බලන්න ඕගොල්ලෝ මේක කාලයක් බලනකොට ඕගොල්ලන්ට තේරෙයි ඉකොනොමි එක ගැන ටික ටික තේරෙන්න ගන්නවා නේ. මෙතන මේක ෂෙයාර් මාකට් ප්ලස් ඉකොනොමික් නිවුස් එකක්. ඉතින් ලංකාවේ ආර්ථිකයේ தත්ත්වය ඒතර කොටස් වෙන බලන්න මේවා බලපාන්නේ කොහොමද මේක ඉතින් ඕගොල්ලන්ට පත්තියම් වෙනවා. කාලයක් බලපු වෙන දැන් මට කතා කරලත් කියනවා මේ නිවුස් ටික බැලුවට පස්සේ ලංකාවේ ආර්ථිකය ගැන පුළුල් අවබෝධයක් එනවා කියන. ඉතින් තාම සතුටුයි ඈ. එහෙනම් මේ தත්ත්වයකට ලංකාව එනවනම් ඕගොල්ලෝ එනවනම් අපිත් සතුටුයි. එතකොට ශ්‍රී ලංකාවේ වරාය නගරයේ ආරම්භ කිරීමට නියමිත ඇමරිකන් ඩොලර් බිලියන 1.2ක ව්‍යාපෘති අනුමැති බලාපොරොත්තු සිටින ඩොලර් මිලියන 732ක් මේ කියන අරකම තමයි කියලා තියෙන්නේ. ආයෝජකයකින් 140 අධි සංඛ්‍යාවක් සමග සාකච්ඡා කරනවා කියන බදුසහන වසර 25ක් දක්වා දෙන්න තියෙන බලනවා කියන සමහර ඒවා ඉතාලම හොඳයි නේ. මේ ආයෝජක ටික ඇහිලා ආයෝජනය කළොත් ඉතින් හොඳ තත්ත්වයකට ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ තියෙනවා ලංකා රේගුව 2026 ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2207ක් නියම කරලාගෙන මේක ගිය අවුරුද්දට වඩා අඩුයි. හේතුව තමයි ඒතර ගිය අවුරුද්දට ගත්තොත් 113ක් අඩු ඉලක්කයක් දීලා තියෙන්නේ. ප්‍රධාන හේතුව විදිහට අරගෙන තියෙන්නේ වාහන ආයනයනේ ගිය අවුරුද්දේ තරම් වෙන එකක් නැහැ කියලා. ගිය අවුරුද්දේ ක්ලෝස් කරලා ඕපන් කරපින්ද සෑහෙන්න ආවා. ඒකෙන් තමයි වැඩිම ඔයගොල්ලෝ දන්නවා ආදායමක් ගත්තේ රේගුව. ඉතින් ඒක හින්දා අඩු ටාගට් එකක් ගහලා තියෙනවා. හරිනේ. ඒ වගේම කියනවා
2026 ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනයේ 4.5ක් පමණ වනු ඇතැයි මහ බැංකුව අධිපති කියනවා කියලා. ඒක හරිනේ නේ. ඊට පස්සේ කියනවා ශ්‍රී ලංකාවේ මහ බැංකුව මෙම වසරේදී දින අභ්‍යන්තර FX අනුපාතය හඳුන්වා දීමට නියමිතයි. අලිව කරන අනේ මේ ඔක්කොගම ඩීටේල් අපි ෂෙයා කරනවා. ශ්‍රී ලංකා රජයේ මහ බැංකුව 5ක උද්දමන ඉලක්ක අපේක්ෂා කරයි. ඊපස්සේ ලංකා රියල් ඉන්වෙස්ට්මන්ට් ලී හෙජස් 51ක් කොටස් මිලදී අරගෙන තියෙනවා. ඒතර ඔයගොල්ලන් ඇඩ්මින් පවර් එක හම්බෙනවා. 2026 දී ශ්‍රී ලංකාවේ රජයේ උද්දමන ඉලක්කම සමාලෝචනය කිරීමෙන් නියමිතයි. ඉතින් අර කියන්නේ අරකම තමයි. ඉතින් නන්දලාල් මහත්මයා කියලා තියෙන්නේ. හරි අද දවසේ announcement මොනවද තියෙන්නේ? payment of director watch list transfer in වෙලා තිනා සනස life company එක. එච්චර හොඳ ඒවා නෙමෙයි. ඉතින් මේ watch list එකට යනවා කියන්නේ එරෙන්න ඩීලින් මුකුත් නෑනේ. ඒක පොඩ බලන්න දෙයක් නෑ අපිට. ඊට බලමු රත්තරන් මිල කොහොමද? රත්තරන් මිල චුට්ටක් අඩුලානේ. 3,59,000 තිබ්බක 3,56,000කට අඩු වෙලා. හැබැයි ඕවරෝල් ට්‍රෙන්ඩ් එක ගත්තොත් නම් සෑහෙන වැඩි. ඩොලර් එක මේ 113ට වැඩිලා කියලා මම නිවුස් එකක් දැක්කා. නමුත් මේක නම් පෙන්වන්නේ පොඩ්ඩක් අඩු වෙලා කියලා නේ. 100 309ට මම දන්නේ මේවා එක ඒවා පොඩි වෙනස්කම් තියෙනවා. කවුරුද දන්නවද මට කියන සයිට් එකක් හරියටම ඩොලර් එකේ ගන්න දෙන එකක් පෙන්වන්නේ. මේ Google search කළාම මේක ඩොලර් 12 කෑර් කියලා මම දාන්නේ. අපි දාන්න. ඊට පස්සේ මේ නැති ඔයගොල්ලන්ට නේ කෝල්ඩ් ඔයිල් ගණන් ගත්තොත් ඩිගටම ට්‍රෙන්ඩ් එක තියෙන ඩවුන්ලෝඩ් එක හොඳයි. හරි අපි ඊට පස්සේ බලමු අපි මේ ඩේටාබේස් එකේ ගොඩක් දත්ත තියෙන යාළුවනේ ඔයගලන්ට මොනවා හරි ඩේලි බලන්න ඕන නම් ෆිල්ටර් කරලා කියන්න. දැන්ට ගොඩක් අය ඉල්ල තිබ්බ වැඩිම ඩිවිඩන්ඩ් යීල්ඩ් තියෙන කම්පැනි පෙන්නන්න කියලා. ඒකත් හැමදාම උන් නැත්තම් කියන්නේ හැමදාම නැතුව හතර දවස් දෙකක් විතර පෙන්නන්න. හැබැයි අර ප්‍රයිස් එක සෑහෙන වේගෙන් වැඩි වෙන හින්දා මේක ඉතින් ඩේලිත් අපි පෙන්නන්නම්. හරි අපි බලමු ඩිවිඩන්ඩ් යීල්ඩ්. ගිය අවුරුද්දේ 2020 නෑ 25 අවුරුද්දකුත් ඉවර වුණා. ඒක අපි බලමු සෙට් වේ ගිහිල්ලා ලැබ් බලුවත් වැඩිම තියෙන්නේ තාමත් CLT එක 29යි SL ප්ලාස්ටික් 13යි FCT 13යි CFPFC 11යි මේ අද ප්‍රයිස් වලට ඇඩ්ජස්ට් කරලා තියන්නේ ලයිව් අප්ඩේට් තියෙන්නේ කැලණි කේබල් 10යි CIC X 109යි LLUB 8.9යි එතකොට Resus Synergy අද මේ වැඩි වෙච්ච ඉඳ පොඩ අඩු වෙලානේ 8.9යි Resus Energy sorry 8.9 නෙමෙයි මේක අඩු ගානේ 8යි ගණන් තිබ්බක 7.4ට වැඩිලා යන ශක්තිය 7.3යි තව ඉතින් බලනවා බලලා ඇති වෙන්නේ සම්පතුත් ඉන්න 6.1ක දාවනේ මෙච්චර ප්‍රයිස් වැඩිලා රටවලත් 6.1 ඉන්නවා අඩු වෙලා ඒවයේ කලින් තිබ්බ හැටියට මතක් කරන්න සෙක්ටර් PPP බලන්න ඕනේ පොඩ්ඩෙන් අමතක කවුරුනේ මතක් කරනවා හරි ඉතින් ලයිව් නෑනේ නේ හරි සෙක්ටර් PE PBV ගත්තොත් එහෙම consumer service 87.3 1.3යි food and beverage tobacco 11.2යි 2.2කට එලා බැංකු මෙන්න වැඩි වෙලා 5.2යි 0.9කට ගිහිල්ලා PBV එක නේ PE වැඩි වෙලානේ 4.9ක් වගේ තිබ්බේ diversified finance 8.3 1.2යි ඒකට utility 27.2යි 2.7කට වැඩි වෙලා ඒක මතක් කරගන්න ඕගොල්ලෝ තාමත් අපේ ඕගොල්ලෝ Facebook වැඩිපුර බලන අය ඉන්නවනම් ඕගොල්ලන්ට Facebook එකෙන් බලන්න පුළුවන් ශ්‍යාම මාකට් ෆුල් සිංහල කියලා අපේ Facebook වෙබ් පිටුව තියෙනවා වෙබ් පිටුව නෙවෙයි Facebook මේකට ඒක ෆලෝ කරන්න දැන්ට 783ක් විතර තියෙනවා මේක අපි ලොකුට කියලාත් නෑ ඉන්නවනේ මිනිස්සු බලලා මෙයා කරලා තියෙනවා මොකද අපි කියන්නේ මේ ඩීටේල් නිවුස් වලින් අපි මේ Facebook එකේ ෂෙයා කරනවා WhatsApp වල Twitter වල දානවා Twitter පාවිච්චි කරන කෙනා නම් Twitter එකේ තියෙන ශ්‍යාම මාකට් ෆුල් සිංහල කියලා මේක බලන්න පුළුවන් ඒ වගේම අපේ WhatsApp community එක තියෙනවා ඉතින් අපේ WhatsApp community එක ඔයගලන්ට community එක පල්ලෙහාට ගිහිල්ලා නේ ඉතින් මාකට් ෆුල් සිංහල කියලා community කියලා මේකත් වෙන්න පුළුවන් ඉතින් මේවට ඔයගලන්ට ඇඩ් වෙන්න පුළුවන් අපි මේ වීඩියෝ එකේ description එක දාලා තියෙනවා description එකේ වීඩියෝ එකක් බලනකොට යට තියෙන description bar එක ඒකේ තියෙනවා මේ ඔක්කොගේම link ඉතින් ඒවා copy කරලා paste කරලා ඒ link එකට ගිහිල්ලා ඔයගලන්ට මේ හැම එකටම ඇඩ් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න අපේ number එකට ඒක අපේ thumbnail එකේ කියන්නේ මුලින් පේන එකේ තියෙනවා පෙන්නන 0.77 2.32 38.74ට WhatsApp එකක් දාලා ඕනි දෙයකට ඇඩ් කරගන්නත් පුළුවන් එහෙම නැත්නම් link එකෙන් යන එක තමයි දේසි ඔයගලන්ට ටක් කරලා
ඔයාලට ඇඩ් වෙන්න පුළුවන්. ඒතර ඩීටේල් කියවන්න පුළුවන් ඔක්කොම මේ තියෙන ඒවා. අපි දානවා ඒවා දිනපතා. දැන් මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් දැනුමක් ගත්තා, නොලෙජ් එකක් ගත්තා කියලා. එනම් පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයි හෙට දවසෙත් රැ 9ට මේ වගේ සුන්දර වීඩියෝ එකකින් හම්බ වෙනකම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා.